කෑම ටික කොහොම තියන්න. මම ඕඩර් කරපු කෑම ටිකයි මගේ හබී ඕඩර් කරපු කෑම ටිකයි සේරම ගෙනත් තිබුණා. ඒ මනුස්සයෝ ටික මගේ දිහා බලන් ඉන්නේ නිකන් අමුතු ජීවියෙක් දිහා බලන් ඉන්නවා වගේ. හැයි අප්පා, හෙන ගොඩක් කෑම තියෙනවනේ. ඒ මනුස්සයෝ බලනවා ඇති මම මෙච්චර කනවද කියලා. එයාලා දන්නේ නෑනේ කෑම මගේ මිතුර කියලා. මිස්, මේ සේරම මේ කාමරේටමද? ඔව්, ඔයාලා ওই ටික ඔතනින් තියලා යන්න. එයාලා ගියාට පස්සේ මම කාමරේ ලොක් කරගෙන අරගෙන ආපු සේරම එකින් එක කන්න ගත්තා. කාලා මට අද නම් චුට්ටක් වැඩිත් වගේ. ඒ වුණාට සේරම ටික ඉතුරු නොකර කාලා දැම්මා. හනිමූන් එකේ මතක සටහනකුත් තියෙන්න එපයි. ඊට පස්සේ සේරම ඉස්පි ගන්න ආයෙත් යවලා මම මුළු කාමරේම සරසලා තිබුණු තැන්වල ෆොටෝ ගහන්න ගත්තේ ඒව මට ලස්සන මතක නිසා. හෙට දවසේ ඇවිදින්නේ කොහෙද කියලා ප්ලෑන් කරන්න ඕන නිසා මම FB එකෙන් නුවරඑළිය ලස්සන තැන් බැලුවේ හෙට යන්න. ලස්සන තැන් ගොඩකගේ ෆොටෝ සේව් කරගත්ත මම හෙට දවසේ ලස්සන ගැන හිත නිදාගත්තේ හෙට දවසම ඇවිදින්න හිතාගෙන. පහුවදා උදෙන්ම නැගිටලා නාගෙන මගේ ළඟ තිබුණු අත්තික කොට ගවුමක් ඇඳලා ඒකට උඩට වෙන්න උසම උස සපත්තු දෙකක් දාලා ජර්සි එක ඇඳගත්තේ සීතල දැනෙන්නේ නැති වෙන්න. රිෂාන්ට මැසේජ් එකක් දැම්මේ මාව හොයන නිසා. රිෂාන් මම ඇවිදින්න යනවා පරිස්සමින් ගිහින් එන්නම් බායි. මම මේ විදියට මැසේජ් එකක් තියලා කැබ් සර්විස් එකකින් කාර් එකකුත් බුක් කරලා ඒකට හොටෙල් එක ළඟට එන්න කිව්වා. මුලින්ම මම ගියේ මල් වත්තට. ලස්සන මල් ගොඩාක් තියෙනවා. මම තනියම පුළුවන් විදියට ඒ හැම තැනකම ෆොටෝ ගහගත්තේ දේදුට යවන්න. ආදරේ කරන කපල් හැම තැනම. නුවරඑළි ගොඩක් තියෙන්නේ අලුත බැඳපු කපල්. ඒ අතර ෆැමිලි ටුවර් ආපු අයත් හිටියා. ඒ අතර මම බැලුවේ දැකලා පුරුදු කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා. මම ටිකක් ඉස්සරහට ගිහින් බැලුවේ ඒ කවුද කියලා. දෙයනේ, රිෂාන් නේද මේ ඉන්නේ? කෙල්ලෙට තුරුල් වෙලා. පේනේද මේ හොර තක්කඩියගේ වැඩ? මම ෆොටෝ දෙක තුනකුත් ගහගත්තේ මේකව බ්ලැක්මේල් කරන්න හිතාගෙන. යනවද නැද්ද කියලා හිතන ගමන් මම හිතුවේ එතනට යනවා කියලා. හේ රිෂාන්, කොහොමද ඉතින්? මේ ආල් වෙලා ඉන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්නේ නැති නේද? තෙනු ඔයා? අයියෝ අප්පා, මොකද මේ බය වෙලා? මම කාටවත් කියන්නේ නෑ අනේ. කෝ අප්පෝ, ඔයාගේ මේ සුරංගනාවේ මට අඳුන්වලා දෙන්නේ නැද්ද? කෝ ඉතින් ඔයා අඳුන්වලා දෙන්නේ නෑනේ. මම අඳුන ගන්නම්කෝ. මගේ නම තෙනුඩි. රිහාන්ගේ යාළුවෙක්. එතකොට ඔයාගේ නම මොකද්ද? මම මිහෙලි. හරි මිහෙලි. ඔන්න ඔයත් දැන් මගේ යාළුවෙක්. එහෙනම් ඔය දෙන්න එන්ජොයි කරන්නකෝ. මම ගියෝ. මම එතනින් කෙලින්ම ගියේ අඹේවැලට. මාව දැකලා රිෂාන් අපහසුතාවයට පත් වෙනවට මම ආසෙ නැති නිසා. අඹේවැලට යන පාරේ දිගටම තියෙන්නේ හරිම ලස්සන කඳු. ඒ හැම එකකම තනකොළ වවලා කළු සුදුයි හරක් තනකොළ කලම බලන් ඉන්න ආසයි. මම මේ හැම දෙයක්ම බලාගෙන කෙලින්ම ආවේ ෆාම් එකට. කිරි දොවන හැටි බලාගෙන හිටපු මම ඒ හැම අත්දැකීමක්ම එකතු කරගත්තේ හරි අපූර්වට. ඉස්කෝලේ යාළුවෙක් ආවට පස්සේ මේ ආවමයි. අනික තනියම මට ඕනි දේවල් කරන්න පුළුවන්. ඒ හරියෙන් කිරි වීදුරුවක් අරන් බීපු මම ෆාම් එකේ ඉඳන්ම කෑවේ දවල් කෑම වෙලාවත් පහු වෙලා තිබ්බ නිසා. ට්‍රීන් මම බැලුවේ මේ වෙලාවේ මාව මතක් වෙන්නේ කාටද කියලා. රිෂාන් මොකද මට කෝල් කරන්නේ? හිත මම ෆෝන් එක ආන්සර් කරේ ඇයි කියලා දැනගන්න. හෙලෝ තෙනු, කියන්න රිෂාන්, ඇයි මේ හදිස්සියේ? හදිසියක් නෑ. මම මේ කෝල් කරේ රෑ වෙන්න කලින් හොටෙල් එකට එන්න කියන්න. මොකද හවස් වෙන්න මීදුමින් වැහෙනවා. හරි රිෂාන්, මම මේ දැන් මෙහෙන් පිටත් වෙන්න හදන්නේ. මම හොටෙල් එකට එනකොට ගොඩක් හවස් වෙලා. මම කාමරේට ගිහින් වොෂ් එකක් දාගෙන නිදා ගන්න ඇඳුම ඇඳගත්තේ දැන් රෑ වෙලා නිසා. ඒත් එක්කම වගේ ඇහුනේ දොරට තට්ටු කරන සද්දයක්. කවුද? තෙනුලි, මේ මම. එන්නද? එන්න රිෂාන් ඇතුළට ඉඳ ගන්න. තෙනුලි, මම මේ
ඔයා මොනා හරි කියන්නද ආවේ? ඇයි අප්පා මේ ගොත ගහන්නේ? නෑ තෙනුලේ උදේ සිද්ධිය. අයියෝ රිෂාන් මේ අහන්න. ඔයයි මමයි කසාද මැද්ද තමා. ඒත් මතකනේ ඔයයි මායි ගිවිසුමක් ගැහුවා. ඉතින් අනිවාර්යයෙන්ම මාස 6ක් ඉන්න ඕනෙත් නෑ. මම ඔයාලට ඩිවෝස් එක දෙනවා. ඒත් ඔයාලගේ තාත්තා මගේ තාත්තට මේ ප්‍රොජෙක්ට් එක කරන්න උදව් කරාට පස්සේ. ඒත් තෙනු මම හරි රිෂාන් ඔයාට ඔයාගේ ආදරේ එක්ක ජීවත් වෙන්න පුළුවන්. මම කවදාවත් ඔය දෙන්නට බාධාවක් වෙන්නේ නැහැ. මගේ ගැන හිතන්න එපා. මේ බොරු බැඳීම අපි ඉක්මනින් නිදහස් කරගමු. රිෂාන් මුකුත් නොකිය යන්න ගියේ ඇයි කියලා නම් මම දන්නේ නැහැ. ඒත් මට හිතුනේ එයාගේ රව් එක මාට්ටු වුණු එකට දුකෙන් වගේ කියලා. රෑ කෑම එකත් කාලා ඇඳට ගිහින් මම කල්පනා කරේ රිෂාන්ගේ කෑල් ළමය ගැන. ඇයි දන්නේ නැහැ මගේ හිතින් ඒ ළමයවයි මේ මාවයි සංසන්දනය කරන්න පටන් අරන්. මට මැවිලි පෙනුනේ ඒ ළමයගේ මූණ. කිසිම මේකප් එකක් නැහැ මූණේ. දිගම දිග ගවුමක් ඇඳලා එයාගේ දිග කොණ්ඩේ උඩට වෙන්න බූල් එකක් දාලා තිබ්බා. බලාගෙන ඉන්න හිත නිවෙනවා. ඒත් මම මේ ගෑනු ළමයගේ ළඟින්වත් යන්න බෑ නේද කියලා මම හිතුවා. හරිම අහිංසක ළමයෙක්. මට දුකක් හිතුණා. හනිමූන් කෙල්ල කෝල් එකක් ආවි දේතුගෙන්. මොකෝ මෙයාට මම මතක් වෙලා අමතක වුණේ නෑනේ සුදා මතක් වෙන්න. අනේ මේ අද දවසටම දැනුයි මාව මතක් වෙලා තියෙන්නේ. අනේ තෙමු උඹලගේ දෙවෙනි දවස අනිද්දනේ මෙහි සරසනවා. ඒ වැඩ එක බිසී වෙලා මම හිටියේ. හරි දේතු ඒකට කමක් නෑ. කියන්න දේවල් ගොඩයි. ඒ මොනවද තෙනු? රිෂාන්ට වෙන කෙල්ලෙක් ඉන්නව දේතු. ඒ කෙල්ලව මට අද හම්බුණා. හරිම අහිංසක කෙල්ලෙක්. පුදුම ලස්සනක් තියෙන්නේ. මගේ ළඟින්වත් තියන්න බෑ බං ඒකිව. මොනවද උඹ මේ කියවන්නේ? පිස්සු හැදිලාද? පිස්සු නෙවෙයි බං. ඇත්ත කියන්නේ. කොටියම කන්න එපා බං මූවා. ඉතින් ඊට පස්සේ එච්චරයි බං. හැබැයි රිෂාන් පට්ට අවුලෙන් ඉන්නේ මම දැනගත් එකට. අද කාමරේට ඇවිත් කතා කරත් එක්ක. උඹට මම කිව්වා තෙනු මේ වගේ බරපතලකම දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කොච්චර කිව්වද කෙල්ලෙට කසාදේ කොච්චර වැදගත්ද කියලා. එන්නකෝ අපි මොකක් හරි කරමු. අනේ දේතු මේ දේවල් කාටවත් දැනගන්න තියන්න එපා. පිස්සුද තෙනු? අපි දෙන්නම එකතු වෙලා මේකට විසඳුමක් හොයාගමු. බය නැතුව ඉන්නකෝ. ඇමතුම විසන්ධි කරේ ගොඩක් රෑ වෙලා තිබුණු නිසා. උදේම ඇහුනේ දොරට ගහන සද්දයක්. බෙට්ටි එක ගෙනල්ලා කියලා හිතාගෙන මම නැගිට්ටේ ඔළුවත් කසකස. දෙයනේ 10ක් වෙලා මම මෙච්චර වෙලා නිදාගත්තද? ඔරලෝසුව බලනකොටයි වෙලාව දැක්කේ. කවුද ආවේ කියලා බලන්නත් එක්ක මම දොර ඇරියා. මෙන්න බොලේ රිෂාන් ඉන්නව දොර ළඟ. රිෂාන් ඔයා? ඔව් මට තමුස එක්ක කතා කරන්න ඕනේ. එන්න ඉඳගන්න. රිෂාන් ඇවිත් ඉඳගත්තා කාමරේ තිබුණ සෝෆා එකෙන්. ඔව් කියන්න රිෂාන්. මොකද්ද කියන්න තියෙනව කිව්වේ? තමුසේ දැන් මගේ නමට හරි මගේ ගෑණිනේ. ඒ නිසා තැනකට යනකොට ටිකක් දිගට අඳිනවා. ඔය කොට මගුල් නැඳන් යන්නේ. අනේ මේ රිෂාන් ඔයා දැන් මේ තකහණියක් ආවේ ඔක කියලා යන්නද? එහෙනම් කරුණාකරලා යන්න. මම අඳින්නේ මට ඕන විදියට. මිසක් ඔයාට ඕන විදියට නෙමෙයි. තමුසේ හිතන් ඉන්නේ රූපසුන්දරී කියලාද? ඔයාගේ සුරංගනාවි තරම් නම් මම ලස්සන නෑ කියලා මම දන්නවා. ඒ වුණාට මම රූපසුන්දරියක් නම් නෙමෙයි. කට නම් වැඩි හොඳටම. එහෙම කියලා රිෂාන් පැනපු ගමන් අල්ලගත්තේ මගේ කඩ දෙපැත්තෙන්. අනේ රිෂාන් අතරින්නකෝ මට මාව රිදෙනවා. උඹ ආයේ මාත් එක්ක එක ටික කියනවද? අනේ රිෂාන් මිනිස්සු හිනස්සන්න එපා ඔහොම කෑ ගහලා. රිෂාන් මාවත් ඇරිය ගමන් මම කියන්න ගත්තා. මිනිස්සු හිනස්සන්නේ මමද උඹද? හිතන් ඉන්නේ හරි ලස්සනයි කියලා ඔහොම ඇන්දම. මට වැඩක් නෑ තෙනුලේ තමුසේ කොහොම හිටියත්. ඒත් එකක් මතක තියාගන්නවා. මම එන තැන් වලට එන්න එපා. එච්චරයි. රිෂාන් ගිය වෙලාව ඉඳන් තෙනුලි අඬන්න ගත්තේ ඇස් රතු වෙනකන්. මොකද තෙනුලි ගාව තිබ්බ සේරම ඇඳුම් ගොඩක් කොටයි. හිතුවක්කාරකමට රිෂාන් කියන දේ අහුවේ නැත්තත් දැන් තෙනුලිට ඕනි ටිකට අඳින්න. මොකද තෙනුලි නොදැනීම එයා මිහෙලි වගේ වෙන්න ආස කරනවා. රිෂාන් උදේම යකෙක් වෙලා වගේ තෙනුට කෑ ගැහුවේ
උදේම මිහිලි කෝල් කරලා තෙනුළු ගැන කතා කරපු විදිහ මතක් වෙලා. මිහිලිගේ රිෂාන්ගේ ඇමතුම. හෙලෝ මිහි ගුඩ් මෝනින්. ගුඩ් මෝනින් රිෂාන්. මොකද කරන්නේ? මුකුත් නෑ රිෂාන්. මට අහන්න දෙයක් තියෙනවා. මොකද්ද දැන් මගේ කෙල්ලට අහන්න තියෙන්නේ? ඊයේ අර කොට ගවුමක් ඇඳන් ආපු කෙල්ල ඉන්නේ. එයා වගේ කෙනෙක්ට ඔයා කැමති වුණේ ඇයි රිෂාන්? මට චුට්ටක්වත් කොට රඳින්න දෙන්නේ නැති ඔයා ඒ කෙල්ලට මුකුත් කියන්නේ මට ඔයා ගැන හරි පුදුමයි. කෝල් එක කට් කරපු ගමන්ම තෙනුලිව හොයාගෙන යකෙක් උනේ ඒකයි. තෙනුලි බාත් รู ම් එකට ගිහින් ආගත්තේ හිතේ දුකක් නැති වෙන්න. අද දවසෙත් ඇවිදින්න කියලා හිතන් හිටියට රිෂාන් උදේ ඇවිත් කෑ ගහපුවත් එක්ක කෙල්ලට අවුල් ඇවිදින්න යන්න. කෙල්ල හිතන් හිටියට එයා කැතයි කියලා ඇත්තටම කෙල්ල මිහිරිට වඩා ගොඩක් ලස්සනයි. කොණ්ඩේන ගාවට තිබ්බත් ඒක කර්ල් කරලා තිබ්බා. කොට රඳින්න නිසායි තමා කෙල්ල සංකරය වගේ පෙනුනේ. උදේම කෙල්ල දුක නිවෙන්නත් එක්ක කෝල් එකක් ගත්තේ දේදුට. ටික කමෙන්ට් එකක් ඕනි ආතරේ. සිංහල කෙටි කතා. අනිවාර්යෙන් කතාව කියවලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.